අද අපි කතා කරන්න යන්නේ EasyViz brand එකෙන් එන HHC Pro කියන කැමරා මොඩල් එක ගැන. ඉතින් මේ කැමරා එකේ 2K resolution එකක් තමයි තියෙන්නේ. ඔයාට මේක Wi-Fi හරහා connect කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේක setup කරගන්නේ කොහොමද කියලා. දැන් කැමරාව unbox කරාම ඔයාට මුලින්ම මෙන්න මේ power pack එක, මෙන්න මේ කැමරා එක සහ මෙන්න මේ ස්ක්‍රූ සෙට් එකත් එක්ක එන මෙන්න මේ පොඩි ගැජට්ස් ටික වගේම මේකට අදාළව එන ඩොකියුමන්ට්ස්, ඒ කියන්නේ මේකේ ගයිඩ් එක වගේ දේවල් ඔයාට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ කැම් එකේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මයික් එක. ඒ වගේම ලයිට්ස් ටිකත් ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන SD කාඩ් එක ඉන්සර්ට් කරන ස්ලොට් එක බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රූස් දෙක අයින් කරාම. මේ තියෙන්නේ රීසෙට් බටන් එක. මෙතනින් තමයි ඔයාලට කැම් එක රීසෙට් කරන්න තියෙන්නේ. කැම් එක පිටිපස්සට හැරුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීකර් එක. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා නෙට්වර්ක් පෝට් එකක්. මෙන්න මේක තමයි පවර් එකට කනෙක්ට් කරන පෝට් එක. මුලින්ම ඔයාගේ ෆෝන් එක Wi-Fi එකට කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරාට පස්සේ ඔයාට Play Store එකෙන් එහෙම නැත්නම් App Store එකෙන් select කරන්න ඕනේ EasyViz කියන application එක. ඊට පස්සේ ඒක download කරලා ඒක open කරගන්න. ඒක open කරාට පස්සේ ඔයාට එනවා create a new account එහෙම නැත්නම් sign in වෙන්න. ඔයාට already account එකක් තියෙනවා නම් sign in වෙන්න පුළුවන්. නැත්නම් account එකක් create කරන්න පුළුවන්. ඊට පස්සේ ආව කෙලින්ම අරගෙන එන්නේ home screen එකට. කැම් එක ඔයා මුලින්ම පවර් එකට කනෙක්ට් කරගන්න ඕනේ. නිසා ඩිවයිස් එක ඇඩ් කරන්න කලින් කැම් එක පවර් එකට කනෙක්ට් කරගන්න. දැන් අපි ඩිවයිස් එක ඇඩ් කරගන්න යන්නේ. ඇඩ් ඩිවයිස් එක ක්ලික් කරන්න. එතනින් එන ඔයාට කැමරාස් කියලා කැමරාස් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මම පෙන්නන්නම් මෙන්න මෙතන තමයි QR එක තියෙන්නේ ස්කෑන් කරන්න අවශ්‍ය වෙන. ඊට පස්සේ ඔයා QR එක ස්කෑන් කරගන්න ඔයාගේ ෆෝන් එකෙන්. පොඩි ગેප් එකක් තියාගන්න ෆෝන් එකයි කැම් එකයි අතර. මෙන්න මේ විදිහට ස්කෑන් කරාට පස්සේ ඔයාට ඩිවයිස් එක පෙන්නනවා. ඊට පස්සේ next යන්න. පස්සේ මේ details ටිකත් බලලා next එකට යන්න. මෙතනදී ඔයාට ඔයාගේ Wi-Fi connection එකයි password එකයි පෙන්නනවා. හරියට password එක දාලා next එකට යන්න. දැන් Wi-Fi එකට කනෙක්ට් වුණාට පස්සේ ආව මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතනින් ඔයාලට පුළුවන් කැම් එකට කැමති නමක් select කරලා දාන්න. මෙතන තියෙනවා එක එක විදිහේ names ටිකක් කැමති එකක් select කරලා next කරන්න. ඊට පස්සේ කැම් එක configure වෙන්න චූටි වෙලාවක් යනවා. ඒ වෙලාව ඔයා බලාගෙන ඉන්න. configure වුණ කැම් එක මෙන්න මෙතනින් open වෙනවා. දැන් මෙතනින් ඔයාට date and time එතකොට ඔයාගේ QR එක save කරගන්න පුළුවන්. ඒ වගේම time zone එක adjust කරන්නත් මෙතනින් පුළුවන්. එහෙම අවශ්‍ය නැත්නම් ඔයාට මෙන්න මේ tick එක අයින් කරලා ඉවර වෙලා next කියන page එකට යන්න පුළුවන්. ඊට පස්සේ කැම් එක add වෙලා මෙන්න මේ විදිහට application එකේ home screen එකට ඔයාව අරගෙන එනවා. මෙන්න මෙතන click කරාම ඔයාට පෙන්නනවා ඔයාගේ කැම් එක. ඒ වගේම මේ පහලින් ඔයාට පෙන්නනවා මේකේ තියෙන options ටික. පළවෙනි එක snapshot option එක. දෙවෙනි එක recording option එක. මේ තියෙන්නේ PTZ, ඒ කියන්නේ cam එක rotate කරන්න පුළුවන් ඔයාට මෙන්න මේ option එකෙන්. සහ මෙන්න මේ two way audio කියන option එකත් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ line එකෙන්. තව ගොඩාක් options තියෙනවා මේ cam එකේ. ඉතින් එකින් එක ඔයාට බලන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන settings වලින් advanced settings ටික. එතන තියෙනවා tracking options, එතකොට network settings, recording settings, ඒ වගේම cloud settings උත් තියෙනවා. තව මේ යටින් බලවම ඔයාලට පේනවා delete option එකයි restart option එකයි තියෙනවා.
ඉතින් මෙන්න මේ විදියට තමයි කැම්ප් එක සෙටප් කරගන්න. අපි අද මේ සෙටප් කරේ HHC Pro කියන කැම් මොඩල් එක. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් යුරෙක්සෝන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.